සෑම සියලු දෙනාටම සුබ දවසක්. මම ඩී ප්‍රියංග වික්‍රමසිංහ. මම අද කතා කරන මාතෘකාව දේපල. සෑම පුද්ගලයෙකුම සතුව පවතින යම් මුල්‍යමය හෝ බුද්ධිමය වටිනාකමක් සහිත ඇසට පෙනෙන ස්පර්ශ කළ හැකි හැඩයක් හා ප්‍රමාණයක් ගන්නා වූ හෝ ඇසට නොපෙනෙන ස්පර්ශ කළ නොහැකි හැඩයක් හා ප්‍රමාණයක් නොගන්නා වූ සියලුම දේපල ලෙස සලකනු ලැබේ. දේපල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලැබේ. එක නිශ්චල දේපල, දෙක චංචල දේපල, තුන භෞතික නොවන දේපල. නිශ්චල දේපල යන්නට ඉඩම් හා වතු පිටි, නිවාස හා ගොඩනැගිලි අයත් වේ. චංචල දේපල යන්නට මුදල් හා මුදලින් කළ ආයෝජන, රන් ආදී වටිනා දේ, යාන වාහන, යාත්‍රා, යන්ත්‍ර හා උපකරණ, භාණ්ඩ හා සේවා ඇතුළත් වේ. භෞතික නොවන දේපල යන්නට කතෘ භාග, අයිතිවාසිකම්, වෙළඳ ලකුණු, පේටන්ට් බලපත්‍ර ආදී ඇතුළත් වේ. තවත් වර්ගීකරණයකට අනුව දේපල කොටස් දෙකකට බෙදිය හැක. එක පුද්ගලික දේපල, දෙක රාජ්‍ය දේපල. මෙහි මා ඉදිරිපත් කරන ලද සියලු කරුණු මෙහි පහත දැක්වෙන ව්‍යාජනයට යටත් වේ.